ඕක හොරි දෙන්න එපා. ඔහොම කියන්නේ නැද්ද? කියනවනේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරන මහණෙනි කෙනෙක් තව කෙනෙක්ගේ දානේ වළක්වනකොට කරුණු 3කින් 3 දෙනෙකුට අනර්ථයක් වෙනවා කියලා. ඒ තමයි දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින යාට නැති කරලා දාන. ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභය ඔහුට අහිමි කරනවා. ඒ දෙකටම කලින් දෙන්න එපා කියලා කියනකොට තමන්ගේ ගුණේ තමන්ම නසා ගන්නවා කියන තමන්ගේ හිතේ තමන්ම ද්වේෂ හිතකින් දානයක් වළක්වලා තමනුත් අකුසල් කරගන්නවා. දෙන කෙනාගේ පිනත් නැති කරනවා, ලැබෙන කෙනාගේ ලාභයත් නැති කරනවා. එතකොට 3 දෙනෙකුටම අනර්ථයක් වෙනවා. අද සමාජයේ මේ කෝටි ගාණක් ඉන්න ලෝකේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බලන්න. දැන් ලංකාවේ අපි නිකන් කතාවට කියනවා ඔය හැමදේම හරියනවා, මේ රටේ බඩගින්න ඉන්න මිනිස්සු නැහැ. ඔය නිකන් විසි කරත්